Alhamdulillah, Dabareni, Suratul Naba පරිච්ඡේදය අපි අවසන් කරලා අද ඊට පසුව පැමිණෙන සූරා අන්-නාසියාත් නැමැති පරිච්ඡේදය අද ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අල්හම්දුලිල්ලාහ්, සියලු ප්‍රශංසා අල්ලාහ් සුබ්හානහු වතාලාටම හිමි. මේ සූරා අන්-නාසියාත් මක්කාවේ පහළ වුණා. ඒ නිසා එයට අපි මක්කියා යනුවෙන් හඳුන්වනවා. මක්කාව හා සම්බන්ධ වුණ පරිච්ඡේදය නිසා. මෙහි වැකි 46ක් තිබෙනවා. අල් කුර්ආනයේ 79 වෙනි පරිච්ඡේදයේ වශයෙන් මෙය සනිටුහන් වෙලා තිබෙනවා. අන්-නාසියාත් යන මෙයින් හැඳින්වෙන්නේ දැහැගන්නෝ, උදුරා ගන්නෝ කියන ඒ සුර දූතයන්. අල්ලාහගේ මලායිකා නැමැති දේව දූතයන්. මේ දේව දූතයන්ගේ සමහර මෙහෙය පෙරටු කැටගෙන අල්ලාහ් දිවුරලා අනේක විද දේවල් අපට ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ නසඅ කියන වචනේ තේරුම උදුරා ගැනීම, දැහ ගැනීම, නසා මෙයින් බිඳිලා ආපු එකක් තමයි අන්-නාසියාත්. එතකොට මේ වන්-නාසියාති යන මෙයින් මේ පරිච්ඡේදය ආරම්භ වෙනවා. මේ වාව්, මෙයට වාවුල් කසම් කියලා පවසනවා. වාවුල් කසම් කියලා කියන්නේ දියුරීම වෙනුවෙන් යොදාගත් අකුරක්. දියුරීම වෙනුවෙන් යොදාගත් අක්ෂරයක් තමයි මේ වාව්. එතකොට අල්ලාහ් කාමතද දියුරන්නේ? මොවුන් මත දියුරන්නට අල්ලාහට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් එසේ දියුරලා ප්‍රකාශ කරන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මලායිකාවරුන්ගේ මෙහෙය ඒ තරම්ම සාර්ථකයි. හේතුව ඔවුන් අල්ලාහගේ නියෝගයට පිටපාන්නේ නැහැ. වන්-නාසියාති ගර්ඛා. එනම් ප්‍රතික්ෂේප කරන්නන්ගේ පණ, ඔවුන්ගේ ප්‍රාණය ඉතාමත් දැඩිව දැහැගන්නා මලායිකාවරු මත දිවුරමි කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා පවසන්නේ කුමක්ද? මේ මලායිකාවරුන්ගේ මෙහෙයන් සම්බන්ධවත් අල්ලාහගේ නොයෙකුත් සැලසුම් සහගත ඒ ක්‍රියාකලාපයක් සම්බන්ධව. නාසියාත් එනම් උදුරා ගන්නන්, දැහ ගන්නන්. ගර්ඛා කියලා කියන්නේ යම්කිසි දෙයක ගිලිලා සිටින්නන්. යම්කිසි දෙයක ගිලිලා සිටිනවා කියලා පවසන්නේ සමහරුන් තමාන්ගේ ඉතාමත් දුකිත ජීවිතයක් තුළ ගිලිලා ඉන්න පුළුවන්. තවත් සමහරුන් ඔත්පල වෙලා, ලෙඩ වෙලා ඒ තුළම ගිලිලා ගොඩ එන්න බැරි තත්වයක ඉන්න පුළුවන්. ඒ වගේම වතුරේ ගිලුන පුද්ගලයෙකුත් ඔහුගේ පණ යන තාක්කල් අසීරු තත්වයකට ඔහුපත් වෙනවා. ඊට පස්සේ උඩට පාවෙනවා. මෙන්න මේ විදිහට නොයෙකුත් කරදර සහ භයානක වේදනා සහිතව මේ මලායිකාවරුන් පණ දැහැගන්න නිසා තමයි මෙතනදී ගිලිහි යන කියන අදහසින් ඉතාමත් දීර්ඝ විස්තරයක් කරමින් මේ පාඨය පටන්ගෙන තිබෙන්නේ. වන්-නාසියාති ගර්ඛා. ප්‍රතික්ෂේප කරන්නන්ගේ පණ ඉතාමත් දැඩි ලෙස දැහැගන්න මලායිකාවරුන් මත දිවුරමි. ඉන්පසුව අල්ලාහ් පවසනවා වන්-නාෂිතාති නෂ්තා. එනම් අල්ලාහ් සුබ්හානහු වතාලාව පිළිගෙන ඔහුගේ නියෝගයට පිටුපාන්නේ නැතුව ඉතාමත් සිල්වත් විදිහට ජීවත් වූ විශ්වාසවන්තයන් පව් කරන්නේ නැතුව, පව් කළත් වහම පාපෝච්චාරණය කරලා නැවත ඒ පව් වෙත
හැරෙන්නේ නැතිව තමාන්ව පිරිසුදු කරගත් ඒ සත්‍ය විශ්වාසවන්තයන්ගේ පණ ඉතාමත් සියුම්ව මෘදු ලෙස දැහැගන්නා මලායිකාවරුන් මත දිවුරමි කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා මෙහිදී මලායිකාවරුන් මත දිවුරලා කුමක්ද පවසන්නේ? ඇත්තෙන්ම ඔබගේ ඒ පණ දැහැගන්නා අවස්ථාව ඉතාමත් භයානක එකක්. මේ ලෝකේ ජීවත් වෙන සෑම ප්‍රාණියෙක්ම අනිවාර්යෙන්ම මරණයට මුහුණ දිය යුතුමයි. ඔවුන් දිනක ඒ මරණය කියන පානය අනිවාර්යෙන්ම පානය කළ යුතුමයි. ඒ මරණය ඔවුන්ට නොයෙකුත් විදිහට සැකසේවි. එය මිහිරක් බවටත් පත්වේවි. ඇයි? තමාගේ ස්වාමියාව බැහැ දකින නිසා. තවත් වරික එය ඊටමත් පාපිතර ප්‍රාණයක් නම් අල්ලාහව මුණ ගැසින්නට ප්‍රියමනාපයක් දක්වන්නේ නැහැ. අල්ලාහව මුණ ගැසෙන්න ආස කරන්නේ නැහැ, ප්‍රිය කරන්නේ නැහැ. ඒ නිසා නිරය හිමි වෙයි. ඒ හින්දා ඒ ප්‍රාණය ඊටමත් බයගැති විදිහට මෙලවෙන් සමුගෙන යාවි. සියලුම මිනිසුන් නබිවරුන් හෝ වේවා, ආලෝකයෙන් නිමවන ලද සුර දූතයන් මලායිකාවරුන් හෝ වේවා, සියලු දෙනාම මේ ලෝකෙන් අනිවාර්යෙන්ම දිනක නික්ම වෙලා යා යුතුමයි. අපි ඉපදෙනකොටම මරණය කියන ඒ මල් මාලය පැලඳගෙන තමයි ඉපදින්නේ කියන එකත් අමතක නොකළ යුතුයි. ඒ හින්දා හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නිතරම වාගේ මරණය මෙනෙහි කරන්න කියලා කියනවා. දවසකට 25 සැරයක් පංචකාල සලාතේදී 5 සැරේ බැගින් ඔබ මරණය මතක් කරත් 25 සැරයක් අනිවාර්යෙන් මෙය මෙනෙහි කරන්න පුළුවන්. අන්න ඒ මරණයට සූදානම් වෙන්න මේ විදිහට 25 වතාවක් ඒ ගැන ඔබ මතක් කරලා පරලොව ජීවිතය වෙනුවෙන් තමාව සූදානම් කරගන්න. කවරෙක්ද ඒ විදිහට හිතන්නේ? ඔවුන් නිත්‍ය වශයෙන්ම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ zikr නැමැති මතකයෙහි රැඳුණවුන් අනිවාර්යෙන්ම ඔවුන්ට මරණ මොහොත ඉතාමත් ජයග්‍රාහී එකක් වේවි කියලා පවසනු ලබනවා. නබිවරුන්ව පවා ඔවුන්ගේ පණ උදුරා ගන්න මලායිකාවරු පැමිණියා. බුඛාරි මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වෙලා තිබෙනවා හසරත් අබූ හුරෛරා රලියල්ලාහු තාලා අන්හු තුමාණන් දන්වනවා මලකුල් මවුත් පණ දැහැගන්න එන ඒ මලායිකාවරයාට අල් කුර්ආනයේ මලකුල් මවුත් කියලා හඳුන්වලා තිබෙනවා. නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණනුත් ඒ මලායිකාවරයා පිළිබඳව කතා කරද්දී මලකුල් මවුත් කියන නම තමයි පාවිච්චි කරලා තිබෙන්නේ. ඒ මලකුල් මවුත් දිනක් මෝසස් අලයිහිස්සලාම් මූසා නබිතුමා වෙත ආවා. ඇවිත් කීවා අජිබ් රබ්බක්, ඔබගේ ස්වාමියාව මුණ ගැහෙන්න සූදානම් වෙන්න. ඔබ මෙලොවින් සමුගෙන යන මොහොත උදා වෙලා තියෙන්නේ, සූදානම් වෙන්න කියලා කියපු වහම ෆලතම මූසා අයිනල් මලකි ෆෆකඅහා, මූසා අලයිහිස්සලාම් කණේ පහරක් ගැහුවා අර මලකුල් මවුත් කියන මලායිකාවරයාට. ඔහුගේ ඇහැ පවා පළුදු වුණා කියලා හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන්ගේ දේශනාවල සඳහන් වෙනවා. මලකුල් මවුත් පෙරලා ගියා අල්ලාහ් සුබ්හානහු වතාලා වෙත. යා අල්ලාහ්, මගේ ස්වාමීනි, නුඹ මාව යව්වේ මරණය අප්‍රිය කරන පුද්ගලයෙක් වෙත. නැවතත් අල්ලාහ් සුබ්හානහු වතාලා පෙරලා දිව්‍යම පණිවිඩය හෙළි කරලා අර මලායිකාවරයාට කියනවා, ඔබ යන්න මෝසස් වෙත, මූසා අලයිහිස්සලාම් වෙත ගිහිල්ලා එළුවෙකු, බැටළුවෙකු, ගවයෙකු හෝ වේවා යම් කිසි සතෙකුගේ පිටට තමාගේ අතල තබන්න කියන්න. අතේ කෙතරම් කෙස්ගස් ඒ සතා මගින් දැවටෙනවාද ඒ තරම් දුරට ඔහු මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. දැන් මලායිකා පැමිණිලා නැවතත් මූසා අලයිහිස්සලාම්ට ඒ වගේ දැනුම් දුන්නාම මූසා අලයිහිස්සලාම් ඇසුවා, උදාහරණයක් වශයෙන් ඒ
සතාගේ ලෝම 1000ක් පමණ මගේ අත්ලේ ගෑවුණා නම් අවුරුදු 1000කින් පස්සේ මොනවද වෙන්නේ කියලා අහපුවාම ඒ අවුරුදු 1000 ඉවර වුණායින් පස්සේ නැවතත් මම එනවා. එනම් කොච්චර කල් ගියත් මරණයේ තියෙන පාණය අනිවාර්යෙන්ම බීලමයි බලන්න ඕනේ. අනිවාර්යෙන්ම බොන්න සිද්ධ වෙනවා. දැන් මූසා අලයිහිස්ලාම් කියනවා එනම් මේ අවිනිශ්චිත ලෝකේ මම ඉන්න කැමති නැහැ. මම මාගේ රබ් ස්වාමියා වූ අල්ලාහ් සුබ්හානහු වතාලාව බැහැදකින්න කැමති කියලා කිව්වා. ඇත්තෙන්ම සිල්වත් පුද්ගලයන් තමාගේ මවුන් කරුවාව බැහැදකින්න කැමති. කවුද අල්ලාහට පටහැනිව ජීවත් වෙලා ඔහුගේ අනසකට පිටුපාලා සිතංගි පරිදි කටයුතු කළේ? ඔවුන් තමයි බියවන්නේ අල්ලාහව මුණ ගැසෙන්න. हज़रत मोहम्मद सल्लल्लाहु अलैहि वसल्लम तुमानंट हज़रत मोहम्मद सल्लल्लाहु अलैहि वसल्लम तुमानन वेत मलकुल मौत पैमिडिया अल्लाह सुब्हानहु व तआला कीवा मोहम्मद सल्लल्लाहु अलैहि वसल्लम तुमानन वेत යන්න එතුමාණන් කැමති නම් පමණක් පණ දැහැගන්න එතුමාගේ පණ රැගෙන එන්න කියලා කියපු අවස්ථාවේ हज़रत मोहम्मद सल्लल्लाहु अलैहि वसल्लम එතන සිටි නබි සගයෙකුට පැවසුවා අල්ලාහ් සුබ්හානහු වතාලා මාව මේ ලෝකෙන් ඉවත් කරන්න සූදානම් කරලා තිබෙන්නේ මම යන්නයි සැරසෙන්නේ කියලා කියද්දී එතුමා කිව්වා නබිතුමනි අපි අතරේ ඔබ හිටියොත් කොච්චර හොඳද. ඒ කියන්නේ නබිතුමාණන්ට අල්ලාහ් ඒ අවස්ථාව ලබා දුන්නා, කැමැත්ත ලබා දුන්නා. කැමැතිනම් පමණක් ඔබ අපව මුණ ගැහෙන්න එන්න පුළුවන්. එනම් ඔබ මෑව ස්වාමියා මුණ ගැසෙන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකයේ අවසන් දිනය දක්වාම ඔබට ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒ කැමැත්ත තෝරා ගැනීමේ අවස්ථාව අල්ලාහ් ලබා දුන්නා. සහාබිවරයෙක් නබි සගයෙක් සිටියා. අල්ලාහ් මට මෙහෙම කැමැත්තක් ලබා දීලා තිබෙනවා. ඒ නබි සගයා ප්‍රතිචාර දැක්වේ නබිතුමනි ඔබ ලෝකයේ අවසන් වෙනතුරුම මේ මිනිසුන් සමග රැඳී ඉන්න. එතකොට ඔවුන් සියලු දෙනාම මෝක්ෂය කරා ගෙන යා හැකි කියලා පවසුවාම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දුන්න පිළිතුර අනිවාර්යෙන්ම මම මගේ අල්ලාහව තමයි බැහැදකින්න කැමැති. අවුරුදු 63 වියේදී තුමාණන් මෙලොවින් සමුගන්නවා අල්ලාහුම රෆීකල් ආලා මගේ ඉතාමත් උසස් මිත්‍රයාණනි මම නුඹ සමග එක් වෙන්න කැමැති කියලා හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙලොවින් සමුගෙන ගියා. ඒ සමුගෙන යන අවස්ථාවේදී ලස්සන සමාජයක් සමූහයක් බිහි කරලා තමයි ගියේ. ඒ තමයි එතුමාණන්ගේ මිත්‍ර පක්ෂය වන සහාබාවරු. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ ප්‍රාණය කොතරම් පිරිසිදුද. එය දැහැගත්තාම ස්වර්ගයට යයිද නිරයට යයිද? එය ඊටමත් භයානක ලෙස උදුරා ගන්නු ලබයිද නැත්නම් ඊටමත් මිහිරිව සියුම්ව මෘදු ලෙස එය ඇදගනු ලබයිද කියන එකත් අපි මද කල්පනා කරලා බැලිය යුතුයි. ඒ සියල්ලම තීරණය වෙන්නේ අපගේ ක්‍රියාකලාපයන් මත. හේතුව මේ ලෝකය පරීක්ෂණයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. සූරතුල් අන්ෆාල් නැමැති පරිච්ඡේදයේ 50 වැනි වැකේ සඳහන් වෙනවා වලව් තරා ඉද් යතවෆල් ලදීන කෆරු අල් මලායිකතු යලිබුන වුජූහහුම් ව අද්බාරහුම්. අල්ලාහ් ප්‍රතික්ෂේප කළවුන් ඒ මරණ මංචකයේදී මලායිකාවරුන් පැමිණෙයි යදරිබුන වුජූහහුම් ඔවුන්ගේ මුහුණට භයානක පහරවල් ලබා දෙයි. භයානක විදිහට ඔවුන්ගේ මුහුණට පහරවල් ගසනු ලබයි. වා අදිබාරහුම් ඔවුන්ගේ පිටපැත්තට භයානක පහරවල් දෙනු ලබයි. වදූකු අදාබල් හරීක් ඔවුන් පවසයි ඔබ මේ පුරුස්සා දමන ඉතාමත් වේදනා සහිත මේ අවස්ථාව ඇත්තෙන්ම විඳගන්න. ඒ සුවය ඒ රසය විඳින්න කියලා කියාවි. ඒ රසය භයානක වේදනාව කියන එක අපි අමතක නොකළ යුතුයි. අල් මෞත් ලයිස මින්හුල් ෆෞත් මේ මරණයෙන් බේරෙන්නට කිසිවෙකුටත් බැහැ.
මේ මරණින් මතු ජීවිතයේදී අල්ලාහ් සුබ්හානහු වතාලා අපව පණව ගන්වලා නැගිටලා කොහොමද මේ අවුරුදු 60යි 70යි ගෙවා දැමුවේ කියලා නිත්‍ය වශයෙන්ම ප්‍රශ්න කරනවා. අන්න ඒකට අපි සූදානම් විය යුතුයි. දයාබරිනි, අපේ මරණ මංචකය මේ ලෝකෙන් සමගෙන යන අවස්ථාව පැමිණි වහාම අර කුසල් කර්මයන් උපයා ගත්තේ නැති පුද්ගලයා පවසයි අල්ලාහ් ඒ පිළිබඳව සූරතුල් මුමිනූන් විශ්වාසවන්තයින් කියන පරිච්ඡේදයේ 99 සහ 100 වැනි වැකිවල සඳහන් කරනවා හත්තා ඉදා ජා අහදුහුමුල් මෞත්, මිනිසුන්ගෙන් කිසිවෙකුට මෞත් කියන මරණය පැමිණුණාම කාල රබ්බිර්ජිඋන්, ඔහු පවසයි මාගේ ස්වාමියනි, මාගේ පෝෂකාරක්ෂකයාණෙනි, මගේ පණ දැන් දැහගන්න එපා, නැවතත් මාව මේ ලෝකයට පෙරලා යවා තබනු මැන, ලඅල්ලි ආමලු සාලිහා, මම සිල්වත් කර්තව්‍යයන් වල නිරත වෙලා, සිල්වත් කාර්යයන් වල නිරත වෙලා පින් උපයාගෙන පැමිණෙන්නම්. ෆීමා තරක්තු, බොහෝමයක් දේවල් මම පැහැර හැරියා, ඒ සියල්ලටම සම්පූර්ණත්වයක් ලබා දෙන්නම්, මාව පෙරලා යවනු මැන. ඒ වෙලාවේ කල්ලා, නුඹ සිතන විදිහට නෙවෙයි, ඉන්නහා කලිමතුන් හුව කායිලුහා, එය නුඹගේ මුවෙන් නිකම්ම තෙපළු වදනක් පමණයි, නිකම්ම තෙපළු වචනයක් පමණයි. වමින් වරායිහිම් බර්සඛුන් ඉලා යෞමි යුබ්අසූන්, ඒ මරණින් පසුව ඔබලාට නැවතත් මලවුන් පණ ගන්වා නැගිටවන දිනය දක්වාම බර්සඛ් කියලා ලෝකයක් තිබෙනවා. එය තමයි කබර් කියන මිනිවල. එය පරලොවටයි මෙලොවටයි අතරමැදි ලෝකයක්. අන්න ඒ ලෝකයේ ඔබලා ජීවත් වෙන්න වෙනවා. කොහොමද මේ ජීවිතය ගෙවා දැමුවේ කියලා අන්න පළමුව ප්‍රශ්න කරන්න ලබන්නේ අර ආලමුල් බර්සඛ් කියන අතරමැදි ලෝකය. එනම් මෙලොවටයි පරලොවටයි අතරමැදිව තිබෙන ආලමුල් බර්සඛ් කියන මිනිවල. අන්න එහෙදීම අපගේ ප්‍රශ්න ආරම්භ වෙනවා කියන එක අපි අමතක නොකළ යුතුයි. එම නිසා සිල්වත් පුද්ගලයෙකුගේ පණ දැහැගනිද්දී ඉතාමත් පිරිසිදු ආත්මයක් මෙලොවින් සමුගෙන යද්දී අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා යා අයතුහන් නෆ්සුල් මුත්මයින්නා, පිරිසිදු ඉතාමත් අලංකාර ඉතාමත් නිර්මල වූ, ඒ වගේම කිසිම දුකක් කනගාටුවක් කවදාවත් ඇති නොවන ආත්මාව, ඔබ ශාන්තිමත් ආත්මාවක්. යා අයතුන් නෆ්සුල් මුත්මයින්නා ඉර්ජියි, පෙරලා යන්න. කොහෙටද? ඉලා රබ්බිකි, ඔබගේ ස්වාමියා වෙත. අපි යම්කිසි තැනක ඉඳලා පැමිණියොත් තමයි පෙරලා යන්න වෙන්නේ. අල්ලාහ් සුබ්හානහු වතාලා මෙතන පාවිච්චි කරලා තියෙන වචනය තමයි පෙරලා පැමිණෙන්නේ, ඉර්ජියි. එනම් අපි හිටියේ ආත්ම ලෝකේ අල්ලාහ් ඉදිරියේ. දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා අපව පෙරලා පැමිණෙන්න කියලා කියනවා. කොහෙටද? ඉලා රබ්බිකි, ආත්මය නුඹගේ රබ් වූ ස්වාමියා දෙස. මේ ඇමතීම කාටද? නියම පිරිසිදු ආත්මයක් දරාගත් පුද්ගලයන්ට. ඉර්ජි ඉලා රබ්බිකි රාදියතම් මර්දියා, නුඹ පෙරලා පැමිණෙන්නේ ඒ අවස්ථාව අල්ලාහ් සුබ්හානහු වතාලා සමග තෘප්තිමත්ව සිටින අවස්ථාවක්. ඒ වගේම අල්ලාහ් නුඹත් සමග ඉතාමත් තෘප්තිමත්ව සිටින අවස්ථාවක්. අන්න ඒ තෘප්තිමත්ව සිටින අවස්ථාව උදා කරගත යුත්තේ අපි කියන එක. අපගේ මේ ඉතාමත් කෙටි කාලින ජීවිත කාලය තුල කියන එක අමතක නොකළ යුතුයි. එම නිසා තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා මේ පිළිබඳව දිරි දෙන්නට මෙහිදී දිවුරලා පවසන්නේ වන්නාසිආති ගර්ඛා, ඉතාමත් ගිලී හිඳමින්. එනම් සියලුම භයානක තත්වයන් එකට ගුණ වෙලා තිබෙද්දී අර නාසිආත් කියන පණ දැහැගන්නා මලායිකා වරුන් මත දිවුරමි
වන්නාශිතාති නෂ්ටා ඒ වගේම සත්‍ය විශ්වාසවන්තයන්ගේ පණ ඉතාමත් සියුම්ව දැහැගන්නා මලායිකාවරුන් වෙත දිවුරමි. අනිත් පාඨය තමයි වස්සාබිහාති සබහා. සාබිහාත් කියන්නේ පිහිනන උන්, එනම් දිය පිහිනන කට්ටිය. නමුත් මෙහිදීත් අල්ලාහ් සඳහන් කරන්නේ මලායිකාවරුන්. එනම් ඔවුන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනපනත් රජන, ඔහුගේ නියෝගයත් රජන අර දිය පිහිනනවා වගේ නැත්නම් පාවෙනවා වගේ ඔවුන් මේ ලෝකයට පැමිණෙනවා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ නියෝගය ඉෂ්ට කරන්න. අන්න එවිදිහට පාවමින් පැමිණෙන නැතිනම් පිහිනමින් පැමිණෙන මලායිකාවරුන් මත දිවුරමි. ෆස්සාබිකාති සබකා ෆස්සාබිහාති සබහා එනම් පිහිනා එන නොහොත් පාවී එන මලායිකාවරුන් මත දිවුරමි. ඉන් පසුවත් ෆස්සාබිකාති සබකා අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා එකිනෙකා තරංග කරමින් අල්ලාහ්ගේ නියෝගය ඉටු කරන්න, නැතිනම් අර දැහැගත් සිල්වත් පුද්ගලයන්ගේ පණකෙන්ද අල්ලාහ් වෙත ගෙනියලා එකතු කරන්න, ස්වර්ගයේ තැන්පත් කරන්න ඉතාමත් වේගයෙන් එකිනෙකා තරංග කරගෙන ඒ පණ ඉහළට රැගෙන යන මලායිකාවරු මත දිවුරමි කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා. එනම් තරංගයක් කියන්නේ මෙතනදී පළවෙනියා දෙවෙනියා කියලා තීරණය කරන්න නෙවෙයි, නමුත් ඔවුන්ගේ වේගය පිළිබඳව තමයි මෙහිදී සනිටුහන් වෙන්නේ. ඔවුන් ඉතාමත් වේගයෙන් ඒ පණ රැගෙන අල්ලාහ් සුබ්හානහු වතාලා වෙත යයි. අන්න ඒ යන අවස්ථාවේදී තවත් මලායිකාවරයෙක් අර සිල්වත් පුද්ගලයාගේ පණ රැගෙන වේගෙන් ඉදිරියට යද්දී අර ස්වර්ගයේ සුවය මේ පණ කෙන්දට ලබා දිය යුතුයි, මේ ආත්මයට ලබා දිය යුතුයි කියලා අර දෙවෙනි මලායිකාවරයාත් ඉතාමත් වේගයෙන් යනවා. අන්න ඒ නිසා තමයි මෙතනදී ෆස්සාබිකාති සබකා එකිනෙකා පෙරටු කර ගැනීමෙන් එකිනෙකා තරංග කරමින් යන මලායිකාවරුන් මත දිවුරමි. මොමින්වරුන් විශ්වාසවන්තයන්ගේ ඒ ආත්මය පණකෙන්ද රැගෙන ඔවුන් අල්ලාහ් සුබ්හානහු වතාලා වෙත ඉතා වේගයෙන් යනවා. අන්න ඒ මලායිකාවරුන් මත දිවුරමි. ෆල් මුදබ්බිරාති අම්රා ඉන්පසුව පවසන්නේ ඒ මලායිකාවරුන් පිළිබඳව සියලුම කටයුතු සැලසුම් කරන මලායිකාවරුන් මත දිවුරමි. සියලුම කටයුතු සැලසුම් කරන්නේ අල්ලාහ් තමයි. සර්ව බලධාරී අල්ලාහ්. මේ මලායිකාවරුන් සමහරුන්ව අල්ලාහ් සුබ්හානහු වතාලා නියම කරලා තිබෙනවා සමහර වගකීම් බාර දීලා. අනේ ඒ වගකීම් නියම විදිහට සැලසුම් කරලා ඒවා දියත් කරන මලායිකාවරුන් මත තමයි ෆල් මුදබ්බිරාති අම්රා කියා අල්ලාහ් දිවුරන්නේ. මේ අනුව ඉස්ලාමීය ප්‍රතිපත්තිය මත සෑම මුස්ලිමයෙකුම සෑම විශ්වාසවන්තයෙකුම මලායිකාවරුන් 10 දෙනෙක් පිළිබඳව දැනගෙන සිටිය යුතුයි. ඒ මලායිකාවරුන් අසංඛ්‍යාතයි, ගණන් කරන්න බැරි තරම්. ඔවුන්ගේ සංඛ්‍යාව දන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා පමණයි. ඒ මලායිකාවරුන්ගෙන් 10 දෙනෙක්ව අනිවාර්යෙන්ම සෑම මුමින් වරයෙකුම විශ්වාසවන්තයෙකුම මුස්ලිම් වරයෙකුම දැන සිටිය යුතුයි. එයින් පළමුවෙනා තමයි ජිබ්‍රීල්. ජිබ්‍රීල් කියන්නේ ජිබ්‍රාඊල් අලයිහිස්සලාම්. මේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් ඔහු නියම වෙලා තිබෙන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් දිව්‍යම පණිවිඩය නබිවරුන්ට, දේව දූතයන්ට, වක්තෘ වහන්සේලාට ගෙන ඒම පිණිස. ඔහුට ජිබ්‍රීල් කියලා කියනවා. කිතුනුවන් ගැබ්‍රියල් කියලා හඳුන්වනවා. දෙවනියා තමයි මීකායිල්. මීකායිල් මිගෙල් කියලා හඳුන්වනු ලබනවා. මීකායිල්. මේ මීකායිල් කියන මලායිකාවරයාව අල්ලාහ් බාර කරලා තිබෙන්නේ කඳු ගැටවලට සහ වැස්ස වස්සන්නත්
ආහාරවලටත් මොහු බාරයි. මේ නිසා තමයි මේ මීකායිල් අලයිහිස්සලාම් තුමාණන්ව සමහරුන් නොයෙකුත් නම් බැඳලා නොයෙකුත් නම් ඔහු මත බැඳලා ඔහුව මේ හා සමාන දෙවියෙක් කියලා ඇමතුම් කරනවා. ඇත්තෙන්ම මොවුන් දෙවිවරු නෙවෙයි, අල්ලා සර්ව බලධාරියාගේ නිර්මාණයන් කියන එක අපි අමතක නොකළ යුතුයි. තුන්වෙනියා තමයි ඉස්රාෆීල්. ඉස්රාෆීල් කියන්න සූර් නලාව එනම් හොරණෑව පිඹින්නට බාර කරලා ඉන්නේ. ඔහු තමාගේ මුවේ හොරණෑව තබාගෙනම ඉන්නවා. සියලුම ප්‍රාණීන්ගේ සංඛ්‍යාව අනුව මේ ලෝකයේ ඉපදුන මැරුණ නැවතත් ඉපදින්න ඉන්න සියලු දෙනාගේම ඒ ප්‍රාණය අනුව ඒ සංඛ්‍යාව අනුව ඒ හොරණෑවේ සිදුරු තිබෙනවා. ඔහු නිතරම ඒ මුවේ තබාගෙන බලාපොරොත්තුව ඉන්නවා අල්ලා මොනෑ මොහොතේද නියෝග කරන්නේ එය පිඹින්න. එය පිඹින වහාම මුළු ලෝකෙම විනාශ වෙලා යනවා. තනිතලා බිම් තනිතලාව නැති වෙලා කඳු බවට පත් වෙනවා. කඳු වගේ තිබ්බේවා තනිතලාවන් බවට පත් වෙනවා. මේ විදිහට මුළු පොළොවම දෙදරුම් කාලා මේ ලෝකයේ විනාශයට පත් වෙනවා. ඊට පස්සේ තමයි ඊට පස්ව තිබෙන ග්‍රහලෝක විනාශයට පත් වෙන්නේ. පළමුව විනාශ වෙන්නේ මේ පෘථිවිය කියන එක අමතක නොකළ යුතුයි. මේ ඉස්රාෆීල් කියන මලායිකාවරයා නියම කරලා තිබෙන්නේ සූර් නලාව පිඹින්නට. සූර් නලාව හොරණෑව පිඹින්න. ඉස්රාෆීල්. හතරවැනි සිව්වැනි මලායිකාවරයා තමයි ඉස්රාඊල්. ඉස්රාඊල්ට තමයි අපි මලකුල් මවුත් පණ දැහැගන්නා මලායිකාවරයා කියලා කියන්නේ. මේ මලායිකාවරයාව අල්ලා සුබ්හානහු වතාලා නියම කරලා තියෙන්නේ පණ දැහැගන්න. ඉස්රායිල් අලයිහිස්සලාම් සෑම ජීවියෙකුගේම පණ දැහැගන්නේ ඉස්රායිල් අලයිහිස්සලාම්. මේ ඉස්රායිල් අලයිහිස්සලාම්ට සහයෝගය දක්වන්නත් ඒ ඉස්රායිල් නමින් මලායිකවරු බොහෝමයක් ඉන්නවා. මේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන්ටත් වඩා ඉතාමත් විශාල මලායිකවරයෙක් තමයි මේ ඉස්රායිල් කියන පණ දැහැගන්නා මලායිකවරයා. සියලුම ජීවින්ගේ පණ එතුමාගේ අත්ලට ගන්න පුළුවන් තරම් ඉතා විශාල නිර්මාණයක් තමයි ඉස්රායිල් අලයිහිස්සලාම්. ඉස්රායිල් අලයිහිස්සලාම් තුමාණන්ගේ ඔළුවට මේ ලෝකයේ තිබෙන සියලුම සාගර ජලයන් දැම්මත් එක බිඳුවක්වත් බිමට වැටෙන්නේ නැහැ. අන්න ඒ තරම් විශාල නිර්මාණයක් තමයි අල්ලා සුබ්හානහු වතාලාගේ මේ පණ දැහැගන්නා මලායිකාවරයා කියන ඉස්රායිල් අලයිහිස්සලාම් කියන එක අපි මතකයේ තබාගත යුතුයි. පස්වැනි මලායිකාවරයා තමයි 5 සහ 6. 5 සහ 6 මුන්කර් නකීර්. නැත්නම් අපි බෙදලා ගමු. පස්වෙනියා මුන්කර්, හයවෙනියා නකීර්. මුන්කර් නකීර් කියන මේ දෙපළ මොවුන්ව අල්ලා නියම කරලා තිබෙන්නේ කබර් කියන මිනිවලේ. මේ කබර් කියන මිනිවලේ අපව භූමදානය කළායින් පසු මේ මලායිකාවරුන් දෙදෙනා පැමිණෙනවා. පැමිණිලා අපගෙන් ප්‍රශ්න කරනවා. අපේ ඉනට උඩින් පණ දීලා කබර් කියන මිනිවලේ නැගිටවනු ලබනවා. පළමුව අසන්නේ මන් රබ්බුක්, ඔබගේ රබ්, ඔබගේ ස්වාමියා කවුද කියන එක තමයි අසන්නේ. මගේ රබ්, රබ්බි අල්ලා, මගේ ස්වාමියා, මගේ පරිපාලකයා, මගේ නිර්මාතෘවරයා මාව පෝෂණය කළා. ඔහු තමයි අල්ලා කියලා අපි මාව පෝෂණය කරන්න අල්ලා කියලා නියම විදිහට පිළිතුරු දිය යුතුයි. එහෙම නැති වෙද්දී එතනදීම ඔහුට දඬුවම් ආරම්භ වෙනවා. ඊට පස්සේ මේ පස්වෙනියා
මුන්කර්, හයවෙනියා නකීර්, මුන්කර්, නකීර්, හත්වෙනියා රකීබ්, රකීබ්, අටවෙනියා අතීද්. මේ රකීබ් අතීද් කියන දෙපළ අපගේ වම් බාහුවේ සහ දකුණු බාහුවේ ඔවුන් තැන්පත් වෙලා ඉන්නේ අපේ සියලුම ක්‍රියාකාරීත්වයන් පිරික්සමින් ඉන්නේ අපේ කරන කියන පව්පින් සියල්ලම සටහන් කරගෙන ඉන්නේ. රකීබ්, අතීද්. එතකොට දකුණු පැත්තේ ඉන්නේ රකීබ්, වම් අත පැත්තේ ඉන්නේ අතීද්. අපි යම්කිසි සිල්වත් ක්‍රියාවක් කළ වහාම මේ රකීබ් කියන මලායිකාවරයා ඒ සටහන් කරගන්නවා. පව් ක්‍රියාවක් කළොත් අතීද් මලායිකාවරයා සටහන් කරන සැරසෙද්දී රකීබ් කියනවා පොඩ්ඩක් අවකාශය ලබා දෙන්න. ඔහු පාපෝච්චාරණය කරනවාද කියලා බලමු. පාපෝච්චාරණය කරා නම් එය ලියවෙන්නේ නැහැ. එතරම් ආදරේ අල්ලාහ් සුබ්හානහු වතාලා පිට සමග එහෙම පාපෝච්චාරණය කළේ නැතිනම් අන්න එතනදී ඔහුගේ පව් සටහන් වෙනවා. එතකොට 7 වෙනියයි 8 වෙනියයි රකීබ් අතීද්, 9 වෙනියයි 10 වෙනියයි තමයි රිද්වාන් මාලික්. රිද්වාන්, මේ රිද්වාන් කියන මලායිකාවරයා නියම කරලා තිබෙන්නේ ස්වර්ගයට. ඔහු ස්වර්ගයට අධිපති, මාලික් එනම් නිරයට අධිපති. මොවුන් පිළිබඳව බොහෝමයක් අල් කුර්ආනයේ සඳහන් වෙලා තිබෙනවා. මොවුන් කොහොමද නිරයේ ස්වර්ගයේ කටයුතු කරන්නේ කියන එකත් අල් කුර්ආනයේ ඉතාමත් ලස්සන විදිහට පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් මේ මලායිකාවරුන් 10 දෙනා පිළිබඳව අපි අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතුයි. ඒත් එක්කම මේ මලායිකාවරුන් 10 දෙනාගේ මෙහෙයන් කුමක්ද, ඔවුන්ට පැවරලා තිබෙන කාර්යභාරයන් කුමක්ද කියන එකත් දැනගෙන සිටිය යුතුයි. එහෙම නොදන්න පුද්ගලයෙක් කවරදාකවත් විශ්වාසවන්තයෙකු හෝ මුස්ලිමයෙකු වන්නේ නැහැ. ඒ දැනගන්නවත් සමගම ඔවුන්ව විශ්වාසත් කළ යුතුයි. අන්න එතකොට තමයි අපගේ ඊමාන් කියන විශ්වාසය පරිපූර්ණ වෙන්නේ, දයබරිනේ. එතකොට අල්ලාහ් සුබ්හානහු වතාලා වන්නාසියාති ගර්කා වන්නාශිතාති නෂ්ටා වස්සාබිහාති සබහා ෆස්සාබිකාති සබකා ෆල්මුදබ්බිරාති අම්රා. මෙවන් පාඨයන් එක දිගටම කියාගෙන ඇවිල්ලා පවසන්නේ කුමක්ද? වන්නාසියාති ගර්කා, පාපිතරයන්ගේ, අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රාණය ඊටම දැඩි ලෙස දැහැගන්නා මලායිකාවරුන් මත දිවුරමි. වන්නාෂ්ඨාති නෂ්ඨා, අල්ලාහ් සුබ්හානහු තාලාට යතිභාවයේ දක්වූ ඊටමත් පිරිසිදු ආත්මයන් විශ්වාසවන්තයන්ගේ පණ සියුම්ව දැහැගන්නා මලායිකාවරුන් මත දිවුරමි. වස්සාබිහාති සබහා, අල්ලාහ්ගේ නියෝගය ඉටු කිරීම පිණිස පිහිනා එන නැතිනම් පාවෙලා එන මලායිකාවරුන් මත දිවුරමි. ෆස්සාබිකාති සබකා, ඒ සත්‍ය විශ්වාසවන්තයන්ගේ සිල්වත් පිරිසිදු ආත්මයන් රැගෙන අල්ලාහ් වෙත තරංගකාරී විදිහට හඹා යන ඒ මලායිකාවරු මත දිවුරමි. ෆල් මුදබ්බිරාති අම්රා, සැලසුම් සහිතව අල්ලාහ්ගේ නියෝගයන් පිළිබඳව කටයුතු කරන මලායිකාවරුන් මත දිවුරමි. යෞම තර්ජුෆු රාජිෆා, ඒ දිවුරලා අල්ලාහ් පවසන්නේ කුමක්ද? නිත්‍ය වශයෙන්ම විනිශ්චය දිනය ඇති වෙනවා. අන්න ඒ දින සියලුම හදවත් කම්පනයට පත් වෙනවා. ඒ දිනය මහ පොළොව දෙදරුම් කනවා. එය කම්පනයට පත් වෙනවා කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා. යෞම, එදින තර්ජුෆු රාජිෆා, මේ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙන දිනයයි. එය දෙදරුම් කනවා, එය කම්පනයට පත් වෙනවා. යෞම තර්ජිෆු රාජිෆා, අන්න ඒ කම්පනයට පත් වෙන්නේ මේ රාජිෆා කියන පළමු හොරණෑව. එනම් පළවැනි හොරණෑව පිඹින අවස්ථාව. අන්න
එතකොට සියල්ලම උඩු යටුකුරු වෙලා සුණු විසුණු වෙලා යයි. අන්න ඒ දවස අනිවාර්යෙන්ම මිනිසාට එළඹෙනවාමයි. ඒ පිළිබඳව විශ්වාසය අපි දරාගත යුතුයි. දැන් ඒ සූර් නලාව හොරනෑව පළමු වතාවට පිඹිනු ලබනවා. තත්බඋහා ඊට පසුව අර්රාදිෆා දෙවෙනි හොරනෑවත් පුම්බනු ලබනවා. මේ පළවෙනි පුම්බනු ලබන හොරනෑවටත් දෙවනත් අතර අවුරුදු 40ක කාලයක් ගත වෙනවා. අවුරුදු 40ක කාලයක් ගත වෙනවා. එය අල්ලාහ් සුබ්හානහු වතාලා අදහස් කරන අවුරුදු 40ක කාලයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ගණනය කරන අවුරුදු 40ක කාලයක් වෙන්නත් පුළුවන්. යෞම තර්ජුෆුර් රාජිෆා අනිවාර්යෙන්ම මලවුන් පණ ගන්නවා නැගිටවන ඒ දවසේ පළමු හොරනෑව පිඹුණු ලබයි. ඒ ඉන්පසු තත්බඋහා එය පසුපස දෙවෙනි හොරනෑවත් පිඹුණු ලබයි. ඒ දෙක අතරේ අවුරුදු 40ක කාලයක් ගත වෙනවා කියලා නබිතුමාණන් පවසා තිබෙනවා. තත්බඋහා රාදිෆා ඒ නිසා තමයි ඒ දෙවෙනි හොරනෑවට කියන්නේ රාදිෆා කියලා. තත්බඋහා රාදිෆා පළමුවන්න පිටුපස අනිවාර්යෙන්ම දෙවන්නත් පුම්බනු ලබනවා. තත්බඋහා රාදිෆා එහෙම පුම්බනු ලබන අවස්ථාවේදී කුලූබුන් සමහර හදවත්. ඇයි මෙතනදී සමහර හදවත් කියලා පැවසුවේ? පාපිතරන්ගේ හදවත් තමයි අනිවාර්යෙන්ම නොයෙකුත් අසීරු තත්වයකට පත් වෙන්නේ. අසීරුතාවන්ට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. තත්බඋහා රාදිෆා කුලූබ යෞමයිදි වාජිෆා අන්න ඒ පාපිතරයන්ගේ හදවත් සියලු දෙනාගේම හදවත් නොවේ. ඒ නිසා සමහර හදවත් කියලා මෙතනදී ප්‍රකාශ කරනවා. යෞමයිදින් එදින සමහර හදවත් කුලූබ යෞමයිදි වාජිෆා ඔවුන් ඉතාම සසලව සිටීවි, සැලෙමින් සිටීවි. ඔවුන්ට කිසිම සිසිලසක් හදවතට සතුටක් ලැබෙන්නේ නැහැ. අබුසාරුහා ખાශිආ අන්න ඒ හදවත් සහිත පුද්ගලයන්ගේ දැස් පවා අවමානයෙන් බියෙන් යුතුව පහළටම හෙලා තිබේවි. යකූලූන අයින්නා ලමර්දූදුන අල්හාෆිරා යකූල්න අයින්නා ලමර්දූදුන ෆිල් හාෆිරා. ඉතින් මෙතරම් දුරට අල්ලාහ් දිවුරලා පවසන්නේ කුමක්ද? ප්‍රතික්ෂේප කරන්නන් මේ විනිශ්චය දිනය එළඹෙන්නේ නැහැ කියලා තරයේම පවසා සිටිනවා. ඒත් එක්කම ඒ දිනයට පිටුපාලා ක්‍රියා කරමින් සිටිනවා. ඒ නිසා අල්ලාහ් මෙතෙක් දුරට දිවුරලා පවසනවා ඒ දිනය අනිවාර්යෙන්ම එළඹෙවි. අන්න එදාට සමහර හදවත් කුලූබු යෞමයිදින් වාජිෆා සසලව තිබේවි, සැලමින් තිබේවි. ඔවුන්ට නියම ස්ථාවර තත්වයක් නොතිබෙයි. ඒත් එක්කම අර ප්‍රතික්ෂේප කරන්නන්ට මේවා කියද්දී ඔවුන් මේ විදිහට පෙරලා අසනවා. යකූලූන අයින්නා ලමර්දූදුන ෆිල් හාෆිරා අපි නැවතත් පෙර තත්වයටම පත් කරනු ලබනවාද? අපි අයිදා කුන්නා ඉල්ලාමන් නඛිරා මැරිලා දිරලා ගියාට පස්සේ දැන් බොහෝ කල් භූමදානය කරපු මයියත් එකක් ඒ මරණ පුද්ගලෙක්ව අපි හාරලා බැලුවොත් සියලු ඇට මිදුළු දිරාපත් වෙලා යාවි. ඒ ඇට මිදුළු පොඩි කරන්න පුළුවන් තරමටම දිරාපත් වෙලා යාවි. මේ තරම් පස් සමගත් මිශ්‍ර වෙලා පසත්ම වශයෙන් පත් වුණාට පස්සෙත් අපිව
කාලු තිල්ක ඉදන් කරතුන් khasira ඒ විදිහට නැවතත් අපව පඩගන්වලා නැගිටවුන් ලබනවා නම් එය ඉතා ලොකු පාඩුවක්. එය ඉතා ලොකු පාඩුවක් කියලා ඔවුන් විහිළුවට ගනිමින් සමච්චලයට ලක් කරමින් මේ විනිශ්චය දිනේ ප්‍රතික්ෂේප කරනවා. ෆයින්නමා හිය zajratun wahida අල්ලාහ් සුබ්හානහු වතාලා උන්ට පිළිතුරු දෙනවා ඔබ හිතරතරම් නොවේ නිත්‍ය වශයෙන්ම එය භයානක ශබ්දයක් පමණි. එය එකම එක ශබ්දයක් පමණි. ෆයිදාහුම් බිස්සාහිරා ඒ ශබ්දයක් සමගම ලෝකේ විනාශ වෙනවා. දැන් මලවුන් සියල්ලම අල්ලාහ් සුබ්හානහු වතාලා ඇති කළ ඒ භූමියේ මතු පිටට පැමිණෙනවා. දයාබරිනි අන්න එවන් භයානක ස්ථානයක් එවගේ භයානක සැලසුම් සහගත දේවල් අනිවාර්යෙන්ම තිබෙනවා. අල් කුර්ආනයේ සියලුම වැකි ඒ ආකාරයෙන්ම ඒ විදියටම ගැනහැර පෑම කිසිම කෙනෙකුට කරන්න බැරි දෙයක්. එම නිසා මේවා මිනිසුන්ගේ වැකි හා සම්බන්ධ වුණ එකක් නෙවෙයි. මෙය මහා නැමවුම්කරුවා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ වචන කියන එක අපි අමතක නොකළ යුතුයි. මම හිතන්නේ වචන එනම් වැකි 8ක් අද අපි ඉගෙන ගත්තා. ඉන් පසුවත් මේ සූරා කියන පරිච්ඡේදයේ 46ක් තිබෙනවා වැකි. අපි එය ඉගෙන ගනිමු. ඔබලා සියලු දෙනාටම ස්තුති රැඳී සිටින්න. වාඛිර් දවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.